ක්ෂය රෝගය ගැන මොනවද දන්නේ? ඉතින් මේ වීඩියෝ එකෙන් ක්ෂය රෝගය ගැන කතා කරමු. සමාජයේ බහුල වශයෙන් කතා වෙන මාතෘකාවක් ගැන තමයි ක්ෂය රෝගය කියලා කියන්නේ. එහෙම නැත්නම් ටියුබකියුලෝසිස් කියලා කියන්නේ. ඉතින් මේ தত্ত্বය ගැන ඔයා දන්නේ නැත්නම් මුල ඉඳන් වීඩියෝ එක නරඹන්න. ක්ෂය රෝගය කියලා කියන්නේ බෝ වෙන රෝගයක්. ඉතින් මේක බෝ වෙන්නේ මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් කියන බැක්ටීරියාවෙන් තමයි මේක බෝ වෙන්නේ. දැන් බලමු රෝග ලක්ෂණ මොනවද කියලා. රෝග ලක්ෂණ තමයි සති 2කට 3කට වඩා වැඩි කැස්සක් තියෙනවා. උණ තියෙනවා. රාත්‍රියේදී තමයි විශේෂයෙන් උණ ගන්න. දාඩිය දානවා. කැස්ස සමග ලේ යනවා. බර අඩු වෙනවා. ආහාර රුචි අඩු වෙනවා. තෙහෙට්ටු වෙන්න පුළුවන්. අඩි 10ක් යන්න බෑ. හතිය තියෙනවා. මහන්සිය තියෙනවා. ඉතින් මේ රෝග ලක්ෂණ ඔක්කොම එකම ලෙඩාට එන්නේත් නැහැ. හැබැයි එන්නත් පුළුවන්. ඉතින් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. කැස්ස තියෙනවා නම් සති 2ක් හෝ ඊට වැඩියෙන් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙලා අදාළ ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම උණ ගන්නවා මේ රාත්‍රියේ. මේකට කියනවා ඊවිනින් පයිරෙක්සියා කියන தত্ত্বය. මේකත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. උණ තියෙනවා නම් ගොඩක් දවස් ඒත් ඔයා වෛද්‍යවරයෙක් හම්බෙලා අදාළ ප්‍රතිකාර ගන්න ඕනේ. ඉතින් ඔයා වෛද්‍යවරයෙක් ගාවට ආවට පස්සේ අපි කරන්නේ සෙම පරීක්ෂා සෙම සාම්පල 3ක් ගන්නවා. අරගෙන වල පරීක්ෂා කරනවා. එහෙමත් නැත්නම් chest x-ray ඒ කියලා කියන්නේ ඔයාලට අපි x-ray එකක් ගන්නවා පපුවේ. ගහලා බලනවා තව ෆැසිලිටිස් එහෙම තියෙනවා නම් ජීන් එක්ස්පර්ට් කියන තත්ත්ව එහෙම කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මේ TB සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ලෙඩක්. මාස 6ක් බේත් ගත්තොත් හොඳ කරන්න පුළුවන්. නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හැබැයි සමහර TB වර්ග තියෙනවා. ඒ කියලා කියන්නේ ශ්වසන පද්ධතියෙන් එහා පැත්තට ආපු ඒවා. ඒවට අපි කියන එක්ස්ට්‍රා පල්මොනරි TB. මෙන්න මේ තත්ත්ව සමහර ඒවා මාස 6කට වඩා බේත් ගන්න ඕනේ නිට්ටාවටම හොඳ වෙන්න. ඉතින් කිසිම කෙනෙක් වෛද්‍ය උපදෙස් නැතුව ඔයා TB වලට බේත් ගන්නවා නම් මාස 6 යන්න කලින් නතර කරන්න එපා. ඒක හරිම වැදගත්. ඒ වගේම TB බේත් ගන්න අතරතුර කහ වුණොත් එහෙම ඔයාලා S2 කහ වෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත එන්න ඕනේ ඉක්මනින්ම. ඉතින් අවදානමක් ඇති අවස්ථා තමයි ඔයාට ඒ කියලා කියන්නේ TB ක්ෂය රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය තියෙන අවස්ථා තමයි ඔයා ආසාදිතයෙකු සමග එකම නිවසේ ඉන්නවා නම්. ඒ වගේම වාතාශ්‍රය නොමැති, පටු සහ ජනාකීර්ණ ස්ථානවල වැඩි කාලයක් සිටින කෙනෙක් නම්, දියවැඩියාව, HIV, AIDS වැනි රෝග හෝ මන්ද පෝෂණය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ කෙනෙක් නම්, ඒ වගේම උග්‍ර නිදන්ගත වකුගඩු රෝග තියෙන කෙනෙක් නම් මේ රෝගය වැළඳීමේ අවස්ථාව වැඩි. ඒ වගේම වයසක කට්ටියට අවුරුදු 65ට වැඩි කට්ටියන්ටත් මේ රෝගය සෑදීමේ හැකියාව වැඩි. ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් වළක්වා ගන්න හැකි ක්‍රම මොනවද කියලා බලමු. TB රෝගියෙක් ඔයාලගේ ගෙදර ඉන්නවා නම්, හරි දන්න තැනක ඉන්නවා නම් වහම වෛද්‍යවරයෙක් වෙත ගෙනලා නිසි ප්‍රතිකාර දෙන්න ඕනේ. අදාළ කාල සීමාව තුල සම්පූර්ණම බේත් ගන්න ඕනේ. ඒ වගේම BCG එන්නත ලබා දෙන්න ඕනේ චූටි බබාලට. ඒ වගේම දරුවන් ආරක්ෂා කරනවා TB වලින්. ඒ වගේම කැස්ස හෝ කිව්සුම් කරන විට මුඛය සහ නාසය ආවරණය කරලා ටිෂු එකකින් හරි වැලමිට භාවිතයෙන් හරි අර අනිත් කට්ටියට ස්ප්‍රෙඩ් වෙන එක වළක්වා ගන්න ඕනේ. ඒ වගේම හොඳ වාතාශ්‍රය ඇති ස්ථානවල ඉන්න ඕනේ. නිදා ගන්න කාමරවල එහෙම ජනෙල් එහෙම විවෘත කරලා තියන්න ඕනේ. ඒ වගේම TB රෝගියෙකු සමග දිගු කාලයක් සමීපව සිටින විට මාස්ක් එකක් දාන්න ඕනේ. පෝෂදායී ආහාර, අලුත් එළවලු පළතුරු ගන්න ඕනේ. ඒ වගේම ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙන විදිහට තමයි ආහාර ගන්න ඕනේ. ගොඩාක් නිදිමරණ කට්ටිය එහෙම නිදිමරන්න එහෙම යන්න එපා. ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒ වගේම දුම්පානය සහ මත්ද්‍රව්‍ය වලින් වැළැක්වෙන්න ඕනේ. මොකද මේ වලින් තවත් පෙනහැලි දෙක හානි කරනවා. ඉතින් TB වලින් නුත් හානි වෙනවා. මේකෙනුත් හානි වෙනවා. එතකොට මේක උග්‍ර වෙලා තමයි එන්නේ. ඒ වගේම දිගටම කැස්ස තියෙනවා නම්, රාත්‍රියේ නිින්ද දාඩිය දානවා නම්,
බර අඩු වෙනවා නම් කෑම අපිරියාව තියෙනවා නම් අන්න ඔය කට්ටිය වහාම වෛද්‍යවරයෙක් හම්බෙලා අදාළ ප්‍රතිකාර ගන්න ඕනේ. ගොඩක් වෙලාට TB විය හැක. ඒ වගේම TB රෝගීන් සමීපව සිටින අය පරීක්ෂා කරගන්න ඕන. ඔයාලගේ ගෙදර අම්මා තාත්තා හරි දරුවා හරි කවුරු හරි TB රෝගියෙක් නම් ඔය කට්ටිය ස්කින් පරීක්ෂාව කරන්න පුළුවන්. ඒ කියන්නේ මාන්ටු කියලා පරීක්ෂාවක් කරගන්නවා. ඒවා කරන්නලා අපිට දැනගන්න පුළුවන් ඔයාලට TB වැළඳිලාද කියලා. ඉතින් අනික තමයි අත්පිරිසිදු කමත්, ඒ කියන්නේ හෑන්ඩ් හයිජීන් එකත් වැදගත් ආරක්ෂණ ක්‍රමවේදයක්. මොකද ඔයා TB ලෙඩෙක් අල්ලපුවාම අත් දෙක හොඳට සබන් දාලා හොදගන්න. ඒක හරි වැදගත්. මොකද මේක බෝ වෙන්නේ ඇවිල්ලා ඩ්‍රොප්ලට් වලින්, ඒ කියන්නේ චූටි වාෂ්ප බිඳිති වලින් තමයි මේක බෝ වෙන්නේ. පැතිරෙන ආකාරය රෝගියා කිවිසුම් කරන විට, කතා කරන විට, ගී ගයන විට, කහින විට මේ බැක්ටීරියාව එළියට විසික් වෙනවා. අර ජල බිඳිති, මං කියව ඩ්‍රොප්ලට්ස් වල තියෙනවා ජල බිඳිති හා වාතයේ රැඳුණු අණුක කණිකාගේ තුල තියෙන බැක්ටීරියා. මේ බැක්ටීරියාව මයිකෝබැක්ටීරියම් ටියුබර්කියලෝසිස් කියන බැක්ටීරියාව එළියට විසික් වෙනවා. ඒ විසික් වීම නිසා ඔයාලගේ ශ්වසන පද්ධතියට ගියොත් එහෙම ඔයාට TB වැළඳීමේ හැකියාව තියෙනවා. අත අල්ලා ගැනීම, ආහාර බෙදා ගැනීම, එකම පිඟානක් පාවිච්චි කිරීම මේ වලින් බෝ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනදී TB ඔයාලට හැදුනට පස්සේ, හැදෙනවා කියලා කියන්නේ දැන් ඉස්සෙල්ලම බෝ වුණාට පස්සේ මේකේ වැදගත්ම දේ තමයි කාලයක් එයාට දැන් ඔයාලගේ ප්‍රතිශක්තිකරණය හොඳයි නම් එයාට ඇඟේ ඉන්න පුළුවන් රෝගයක් හදන්න නැතුව. හැබැයි ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාට පස්සේ ඇඟේ ඔයාලට මොකක් හරි ලෙඩක් හැදිලා, එක්කෝ පෝෂක ඌනතාවයක් හැදිලා, වයසට ගිහින් අන්න ප්‍රතිශක්තිකරණය අඩු වෙලා, අන්න ඒ වගේ අවස්ථාවකදී මේ රෝගය මතුවෙනවා උඩට. අන්න එහෙම වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා අර කලින් තියෙන TB එකට ප්‍රයිමරි TB කියනවා. ඒක පාටම ඒක ගොඩක් වෙලාට තියෙන චූටි ළමයින්ට. දැන් මේක ඇවිල්ලා සෙකන්ඩරි TB. ඒ කියලා කියන්නේ කාලයක් තිබිලා ඉවර වෙලා, ඒකට අනිත් නම තමයි ලේටන්ට් TB. කාලයක් තියලා ඉවර වෙලා ඔයාලට රෝග ලක්ෂණ පටන් ගන්නවා. අන්න ඒක. ඉතින් මෙතෙන්දී අපි පාවිච්චි කරන්න ඕනේ මාස්ක් එක මොකක්ද කියලා අහනවා ගොඩක් කට්ටිය. මාස්ක් එක තමයි N95 මාස්ක් එක පාවිච්චි කරන්න ඕනේ. මම මේ රූපේ පෙන්වලා තියෙන ආකාරයට. ඉතින් ඒකෙන් අර එන්නේ නැහැ, ඔයාලා ඩ්‍රොප්ලට් එන්නේ නැහැ. ඒක නිසා ඔයාලා ආරක්ෂා වෙනවා. ඒ වගේම හොඳ වාතාශ්‍රය සහ ඉක්මනින් TB වලට ප්‍රතිකාර ගැනීමෙන් මේ රෝගේ නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හැබැයි රෝගයට ප්‍රතිකාර ගත්තේ නැත්නම් මේක මාරාන්තිකයි. අනිවාර්යයෙන්ම මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මං හිතනවා මම මේ වීඩියෝ එකෙන් කතා කරපු දේ කට්ටියට තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක අහපු කට්ටියත්, ඒ වගේම ඔයාලගේ දන්න කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් කැස්ස සති 2-3කට වඩා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙලා අදාළ ප්‍රතිකාර ගන්න. මොකද TB කියන එක මිස් කරන්න යන්න එපා. එහෙම කියමින් මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. අපි ඒ ගැන කතා කරමු. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙනු ලබන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. ස්තුතියි.